वक्रतुंड महाकाय सूर्यकोटि समप्रभ निर्विघ्नं कुरु मे देव सर्वकार्येषु सर्वदा। ගංගගේ කාමරයේ තියෙන ජනෙල් කවුරුවෙන් ඇගේ නිවසට යාබදව පිහිටා තියෙන රේල් පාර දිගේ දුවන දුම්රිය දිහා ඇය බලාගෙන හිටියා. ඇය ඇගේ දිනපොත අරගෙන යමක් ලියන්න ගත්තා. ඇය පුරුත්තක් කරගෙන හිටියා දවසේ ඇයට දැනෙන දේවල් මේ දිනපොතේ සටහන් කරන්න. මම දන්නේ නෑ ඔයා කවුද කියලා. ඒත් ඇයි මෙහෙම සුළඟ වගේ මගෙන් ඈත් වෙලා යන්නේ? එදා ඔයා මාව ස්පර්ශ කරපු වෙලාවේ මගේ හදවතේ ගැස්ම වැඩි වුණේ ගඟේ නැගෙන තිබු දියරෙලි වගේ. නිස්කලංක මගේ හිත දැන් සැඩසුඩන් හමන කාන්තාරයක් වගේ. ඇය තවත් යමක් ලියන්නට කලින් ඇගේ නිවසේ විදුලි සීනුව නාදුනා. කලබලෙන් ඇගේ දිනපොත ඇඳයට හංගලා සාලේ දෙසට ඇවිදගෙන ගියා. ඇයි ඉදිරි තොරටු අත් දෙකෙන්ම විවෘත කරා. ඇගේ ඉදිරියේ සිටගෙන සිටියේ ඇගේ වැඩිමහල් සොයුරිය රුහානා සූරියසේන. ගංගා ඇය දිහා බලාගෙන ඉන්නකොටම රුහානා ඇගේ හඬ අවදි කරා. චූටි මොකද මේ? ටකෙක් ගහලා වගේ බලාගෙන ඉන්නේ? මොකද මේ චූටි? ගංගා ඇය දිහා බලාගෙන ඉන්නකොටම රුහාන මොනවදෝ කියවනවා. ආනේ ඕනේ නැති වෙලාවට නම් 100ක් 200ක් ත්‍රිවිල් තියෙනවා. ඒත් අද බස් එකත් මාව මගින්ම බැස්සෙව්වා. පයිම මේ තඩි සූට්කේස් තරගෙන ආවා. ඒ මදි මට වාචුටි මට ඇතුළට යන්න මතී මාව පිටුර ඉස්සලා හිටවගෙන ඉන්නවා. අයින් වෙන්නකෝ චූටි. ඇය එහෙම කියනවත් සමගම ගංගා දොර ඉස්සරහෙන් අයින් වුණා. මිනිස්සු කියන්නේ නම් ගම්වල ඉන්න මිනිස්සුන්ට ලව් කරනවා කියලා. ඒ තාත වලු කපුටෙක් නෑ ඕන වෙලාවෙ. රුහාන හැම කියනවත් එක්කම ගංගා ඇය දෙස කඳුළු පිරුණු ඇස්වලින් බලාගෙන හිටියා. මොකද චූටි මන්නේ? මොකද ඇස්වල කඳුළු? රුහාන ගංගගේ ඇස්වල කඳුළු දැකලා එහෙම ඇහුවා. ඒ සමගම ගංගා කතා කරේ රුහානව තදින් වැළඳ ගන්න ගමන්. අක්කා ඇයි ඔයා එනවා කියලා කලින් නොකිව්වේ? ඇයි අනේ? අනේ පිස්සි මම අම්මට තාත්තට කිව්වකේ සතියේ. රුහාන දැනගෙන හිටියේ නැහැ ගංගට අම්මයි තාත්තයි එයා ගැන මුකුත්ම කියන්නේ නැති බව. කොහොම නමුත් ගංගා රුහානට මේ ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ. අක්කා මට ඔයාට කියන්න හුඟක් වැදගත් දෙයක් තියෙනවා. ගංගා එහෙම කියාගෙන රුහානගේ අත් දෙක අල්ලගෙන කතා කරන්න හදනකොටම වසෝද කුස්සිය දෙසින් කතා කරගෙනම ඔවුන් ඉස්සරහට ආවා. ඇයි කුස්සියේ ඉඳලම ඔවුන් දෙදෙනාගේ කතාවට අහුම්කන් දීගෙන හිටපු නිසා. අක්කා ආව ගමන් සේරම කේලම් ටික කියනව නේද? ඒ ළමයට හුස්ම ටිකක් ගන්න දීපම් මුලින්ම. වසෝද හැම කිව්වේ ගංගා දිහා රවාගෙන. අපි පස්සේ කතා කරමු. දැන් මොනවා හරි කාලෙන්න. මට නම් හුඟක් බඩගිනි. රුහාන හැම කිව්වේ වසෝදගෙන් ගංගාව බේර ගන්න වගේ. දෙන්නම එන්න. අත් දෙක සෝදගෙන මං කෑම බෙදන්නම්. වසෝද හැම කියාගෙන කෑම කාමරයට ගියා. අපි රට කතා කරමු චූටි. එහෙම කියන ගමන් රුහාන කෑම කාමරයට ගියා. මම පස්සේ කන්නම්. ඔයාලා කන්න. ගංගා හැම කියන ගමන් කාමරයට යන්න හැරෙනකොටම රුහාන අයව අල්ලගත්තා. මාත් එක්ක කෑම ගන්න බැරිද? චූටි මම ගොඩ කලින් ඔයාලා ගාවට ආවේ. අනේ චූටි මාත් එක්ක තරහද ඔයා? රුහාන එහෙම කියද්දි ගංගා කෑම මේසේ රුහානට කිට්ටු පුටුවකින් නිදගත්තා. එහෙම එකක් නෑ අක්කා.
මම ඇයි ඔයා එක තරහ වෙන්නේ? අපි කමු. ඇය එහෙම කියලා රුහානට කෑම පිඟානක් ගන්න ගියාම වසෝදගෙන් පිඟාන උදුරගෙන රුහානට කෑම බෙදල් දුන්නා. මටත් කෑම ටිකක් බෙදන්නකෝ. හා ඉන්න මම බෙදන්නම්. වසෝද කෑම පිඟානක් බෙදලා අනිල්ට දෙනවත් එක්කම අනිල් මහ හයියෙන් කෑ ගහලා කෑම මේසෙන් නැගිට්ටා. නැගිටපන්. ඇයි මොකද තාත්තනේ කෑ ගහන්නේ? රුහාන එහෙම හද්දි අනිල් ඇස් රතු කරගෙන ගංග දිහා බලාගෙන ඔරවනවා. කෝ උඹේ ෂෝල් එක. උඹ මෙහෙමද හැසිරෙන්නේ ආ? ගංගගේ පපුව වැහෙන්න දාගෙන තිබුණු ෂෝල් එක ඇයට අමතක වෙලාම තමයි ඇය කෑම මේසයට ඇවිල්ලා ඉඳගෙන තිබුණේ. එළියෙන් ආවට පස්සේවත් ෂෝල් එක දාගත්තේ නැද්ද? වසෝද එහෙම කිව්වේ ඇවිලෙන ගින්න තව තවත් අවලවන්න හිතාගෙන. ඇගේ වචන ඇහෙද්දි අනිල් තව තවත් කේන්තියෙන් පිපුරුණා. ඒ කියන්නේ උඹ මුළු ගමේ මුන්ට උඹේ මේ කිරිකරුණ තලාව දෙන්නගෙන දාද ගෙදර ආවේ? ආයකෝ පියෙක් නොකියන වචන වලින් ඇයට පැන වැදුනේ අනිල් තමා පියෙක් කියන එකත් අමතක කරලා. අනේ තාත්තා මම හිතාමතා එහෙම කරේ නෑ තාත්තා. ගංගානිල් ඉස්සරහා කොච්චර ඇඬුවත් ඇය ගැන අංශු මාත්‍රයක් තරම් දුකක් අනුකම්පාවක් ඇති වුණේ නෑ. අද මං උඹව බෝගෙට මරනවා. අනිල් එහෙම කියලා කුස්සියට ගිහින් තරමක් මහත ලී පොඩු කෑල්ලක් අරගෙන ආවා. අනේ තාත්තේ අනේ පානේ මට ඔම කරන්න එපා. ගංගා අඬන්න ගත්තේ මරන්න ගෙනියන වහු පැටියෙක් වගේ. තාත්තේ අනිල් ගංගට ගහන්න ගිය පාර නවත්තන්න රුහාන ගංගගේ ඉස්සරහට පැන්නා. ගංගගේ පපුවේ නැති ෂෝල් එක පේන අනිල්ට රුහාන සුමුදු කුස එළියට පේන ඇඳ පැළඳ සිටින ෂෝට් ස්කිනි එක පෙනුනේ නෑ. තාත්තේ ඔයාට ඔහොම තරුණ ගැහන් ළමයට ගහන්න බෑ. තේරුම් ගන්න. ප්‍රශ්නේ මොකක් වුණත් පොළු මගුල වලින් හදන්න බෑ. තේරුම් කරන්නත් බෑ. රුහාන හැම කියලා පොළු කෑල්ල අනිල්ගෙන් උදුරගෙන විසි කරලා දැම්මා. චූටි තියෙනවා. කො තාම්සගේ ෂෝල් එක? රුහාන හැම කිව්වේ ගංගා දිහාවට හැරිලා ගංගගේ ඇස් දෙකට එබෙන ගමන්. අක්කේ මමනේ. ගංගට හිතා ගන්න බැරි වෙන සැර කම්මුල් පාරක් රුහාන අයට දුන්නා. අම්මවයි තාත්තවයි ලැජ්ජ කරන්න හිතන්න එපා. චූටි මම හිතුවේ නෑ ඔයා මේ වගේ හැසිරෙයි කියලා. රුහානගේ වචන ගංගගේ පපුව පුච්චලා අඩු කරන්න තරම් තියුණු වුණා. කෑම මේසේ සිද්ධ වුණු මේ සිද්ධිය නිසා රුහාන කෑම නොකාම කෑම මේසේ පුටුවකින් නිදගත්තා. වසෝද කුස්සියට ගියා. අනිල් කඩාගෙන බිඳගෙන එළියට ගියා. ගංගත් අඬාගෙනම කාමරයට ගිහින් දොර ලොක් කරගත්තා. හැයි කොට්ටේට මූණ තද කරගෙන අඬනවා. චූටි මට සමා වෙන්න. රුහාන ගංග නිදාගෙන ඉන්න කාමරයට ඇවිල්ලා ගංග ළඟම හාන්සි වෙලා ගංගගේ හිස සිනීදුවට පිරිමදිමින් ගංග දිහා බලාගෙන ඉන්නවා. අක්කා මට සමා වෙන්න. මම කිසිම වරදක් කරන්නේ නැහැ. මම ඔයාට අම්මට තාත්තට ගොඩක් ආදරෙයි. ගංග නිදාගෙන නැහැ. ඇය හැරගෙන ඇස් විතරක් තදින් වහගෙන. නමුත් ඇගේ ඇස් වලින් තවමත් විරාමයක් නැතුවම කඳුළු වැටෙනවා. මම දන්නවා චූටි. ඒ වෙලාවෙ මට කරන්න දෙයක් නැහැ. මට හුඟක් කේන්ති ගියා මැනික. මට සමා වෙන්න. දැන් නිදාගමු. මම අද ඔය එක නිදා ගන්නවා.